ඕනේ මම හරිද? හෙලෝ ළමයි කොහමද? ගුඩ් මෝනිං. අද මගේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම සුබ දවසක්. උදේම හැරුණ එකේ මූණකට හොදගෙන තේ එක බීලම අද දවසේ වැඩ පටන් ගමුකෝ. අද මට වැඩ ගොඩක් තියෙන දවසක්. එහෙනම් එන්නකෝ මාත් එක්ක යන්න. අද වීඩියෝ එක පාඩම් කරන එක ගැන පෙන්වන්න නෙවෙයි. අද මට විශේෂ දවසක්. මම දන්නවා දැනටමත් ඔයගොල්ලෝ දන්නවා මොකක්ද මේ වීඩියෝ එකේ විශේෂත්වය කියලා. හැබැයි අද මම උදේම නැගිට්ටනේ. ඉතින් මට හිතුණා දවස පටන් ගන්න කලින් ඒ ගමන යන්න ලෑස්ති වෙන්න කලින් පොඩක් පාඩම් කරලා හිටියනම් හොඳයි කියලා. ඒක හින්දා මම පාඩම් වැඩ ටිකක් කරන්නයි මේ හදන්නේ. එහෙනම් පොඩක් පාඩම් කරලා එමුකෝ. ඊට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් මාත් එක්ක ඒ ගමන යන්න. මේ තියෙන්නේ අපේ බෝඩිම. මෙතන මම තනියෙන් නෙවෙයි ඉන්නේ. තව මගේ වයසෙම කෑල් ළමයි 3-4 දෙනෙක් ඉන්නවා. ඉතින් මගේ කැම්පස් එකේ වැඩවලට ලේසි වෙන්න, ප්‍රැක්ටිකල් වලට යන්න එහෙම ලේසි වෙන්න තමයි මම මෙතන බෝඩ් වෙලා ඉන්නේ. මම ඉන්න බෝඩින් එක මොන වගේද කියලා මම පස්සේ වෙලාවක පෙන්නන්නම්කෝ. ඊට කලින් එන්නකෝ යන්න. මට හම්බුණු පාර්සල් එකක් බලන්න. මේ තියෙන්නේ පොතක්. මේක නිකම් පොතක් නෙවෙයි. ඇත්තටම මේ පොත අරන් කියවපු කෙනෙක් දන්නවා මේ පොත මිනිස්සෙක්ව විනාශ කරන්න කොච්චර වටිනවද කියලා. මේ YouTube channel එකක් කරන නන්ද කෙනෙක් ලියපු පොතක්. හැබැයි මම මේ නන්ද වන්දනාගත්තේ මේ පොත නිසා නෙවෙයි. ගොඩක් කාලෙකට ඉස්සර හරියටම කිව්වොත් කොරෝනා කාලේ වගේ ඒ කාලේ තමයි මම මේ නන්ද වන්දනාගත්තේ. එයාගේ YouTube channel එකේ හින්දා. හැබැයි එතන ඉඳන් මේ වෙනකන් මගේ ජීවිතේ සිද්ධ වෙච්ච ගොඩාක් වෙනස් වීම් සිද්ධ වුණේ මේ නන්ද නිසා. බොරු කියන්න ඕනේ නෑ. ඇත්තටම කිව්වොත් මේ නිසා මගේ ජීවිතේ ගොඩාක් හොඳ පුරුදු වුණා. ඉතින් මේ පොතත් මම පුදුම ආසාවකින් ගෙන්න ගත්තේ. ඔය කොලේ මම තියාගත්ත මොහොතේ දන්නවද? කවදා හරි දවසක ඒ නන්දව බලන්න යන්න. මොකද ඒ කොලේ තියෙන එයාගේ ඇඩ්‍රස් එක. ඒකයි මම ඒ කොලේ ගලවලා වෙනම තියාගත්තේ. ඉතින් දැන් අපි බලමුකෝ මේ පොත මොකක්ද කියලා. ඕගොල්ලෝ බලනවා ඇතිනේ මම මෙච්චර පරිස්සමට මේ කොලේ ගලවන්නේ ඇයි කියලා. ඇත්තටම මට මේ ඔතල එවලා දෙන කොලේවත් ඉරලා විසිට් කරන්න දුකයි. මං ඒ තරම් අර ආසාවකින් තමයි මේ පොත ගෙන්න ගත්තේ. නැත්තම් මට පිස්සු නෙවෙයි. මේ පොත මට තවත් එක වටිනා මතකයක්. ඒ මොකද දන්නවද? පොත කියවන කෙනෙක් දන්නවා. පොත ලියපු කෙනා සයින් කරලා එවන පොත. ඒක කොච්චර වටිනවද කියලා. ඉතින් මේ පොතත් ඒ නන්ද සයින් කරලා තමයි එවලා තියෙන්නේ. මම පොත ගත්ත ගමන් මම එකක් දුන්නා පොතට. මේක ඇත්තටම මිනිස්සෙක්ව වෙනස් කරන්න පුළුවන් විදිහේ උස්ම පෙත්තක්. කියවලා බලන්න. ඔයාලටත් තේරෙයි. Murder on the beat, so it's not nice. මේ තමයි මම කියපු මගේ හොඳම යාළුවා. අපේ යාළුකම් පටන් ගන්නේ මීට අවුරුදු 16කට කලින්.
අපි දෙන්න ඉස්සෙල්ලාම හම්බුනේ පාවසරේදී ශිෂ්‍යත්ව පන්ති. අපි දෙන්නගේ ශිෂ්‍යත්ව ලකුණුත් එකම ලකුණ. ඉදා ඉඳන් අද වෙනකම් අපේ යාළුකම නිකටම හැමම තියෙනවා. රණ්ඩු වුණා, තරහ වුණා, ගහගත්තා. ෆොටෝවක් නැද්ද? පොඩි කාලේ. ඒත් ඉතින් තාමත් එහෙමම තමයි. මං මේ දැන් අද මේ හම්බුනේ හරියන අවුරුදු 3කට පස්සේ. ඕනේ. 2023 මම උපන්දින දවසේ හම්බුණ පස්සේ තමයි මේ ආය හම්බුනේ. මොන දේ කරන්නත් කලින් බඩකට පුරව ගන්න ඕන. ඒ හින්දා අපි දෙන්න ඉස්සෙල්ලාම ගියේ කන්න. කාලා බීලා ඉවර වෙලා ඊට පස්සේ අපි ආවා ඇඳුම් ගන්න. මේ නම් තෝරන්නේ එයාට. මම නම් මේ දවසේ ඇඳුම් මුකුත් ගත්තේ නැහැ. එයාගේ තනියට එයාත් එක්ක shopping ගියා. හැබැයි ඉතින් තනියට ගියා කියලා පාඩුවක් වුණෙත් නෑ. එයා ගානේ මට තෑගිත් හම්බුණා. කෑමත් හම්බුණා. එයාත් එක්ක ඇත්තටම ඉන්නකොට වීඩියෝ කරන්න අමතක වෙනවා. අමතක වෙනවයි එයාට ලැජ්ජයිලු. ඒක හින්දා මේ ආරෙන් මෙහෙන් ගත්ත වීඩියෝ ටිකක් තමයි තියෙන්නේ. මම ලස්සනින් බෑ ලස්සනට ඉන්න ඉතින් එහෙනම්. මේක අපි හදිස්සියෙන් දාගත්ත ගමන. පහවදා හම්බෙමු කියලා හදිස්සිය තීරණය කරලා ආවට මොකද කොහොම හරි ඉතින් අපි දෙන්න අන්තිමට හම්බුණා. වාගේ තොරතුරුත් කතා බහ කරලා අපි දෙන්න කරගන්න කියලා ආපු වැඩ ටික තුනක් තිබ්බා. ඒවත් කරගෙන දැන් ඉතින් හවස් වෙලානේ ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් ඉතින් අපි මේ ආපහු යන්න තමයි හදන්නේ. එයාව විතරක් හම්බ වෙලා ගියොත් හරි නෑනේ. ඉතින් මම අනිත් කෙනාවත් හම්බෙලා එන්නම්කෝ. ආයෙත් දවසක හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.